මේ වීඩියෝ එක ඔයාගේ අතට ආවා කියලා කියන්නේ මේ වෙලාවේ ඔයා එක්ස්ට්‍රා ඉන්කම් එකක් ගන්න ඔපචුනිටි එකක් හොයන කෙනෙක්. රයිට්. ඇත්තටම ඔයා විතරක් නෙවෙයි මේ වෙලාවේ ලංකාවේ මිලියන ගණනක් මිනිස්සු ඔයා වගේ ඔපචුනිටිස් හොයනවා. ඒ හැම කෙනෙක්මත් හොයන්නේ නිකන් ඒව නෙමෙයි. උත්තර සල්ලි හම්බ කරන්න පුළුවන් ලීගලි කාලයක් පවතින ඉඩ. හැබැයි මිලියන ගණනක් මිනිස්සු ඔපචුනිටි හෙව්වට මේ මිනිස්සු හැමෝටම ඔපචුනිටිස් දෙන්න එන්ටර්ප්‍රීනියර්ස්ලා එළියේ නෑ. අපි උදාහරණයක් ගමු. ලංකාවේ ඔයා වගේ මිනිස්සු 1000ක් මේ වෙලාවේ දියුණු වෙන්න ක්‍රම හොයනවා කියලා. ඕනනම් මිනිස්සු 100 දෙනෙක් දියුණු වෙන්න ක්‍රම දෙන්න බලාගෙන ඉන්නවා. ඔයාලා වගේ බිස්නස් මිනිස්සු පටන් ගන්න ඉන්න කට්ටියට. ඒ 100 දෙනා අතරිනුත් වැඩි හරියක් එළියේ ඉන්නේ කවුද? ස්කෑමර්ස්ලා. ඒවත් නැත්තම් తాවකාලිකව ව්‍යාපාරයක් කරන මිනිස්සු. ඒක ඇත්තටම තේරුම් ගන්න ඕන දේ තමයි. රයිට්. ඔයා වගේ මිනිස්සු 1000ක් අවස්ථා ඉල්ලුවා. අවස්ථා තියෙන්නේ 100. ඒ අතරිනුත් ඔයා හොයන වගේ අවස්ථා තියෙන කීයද? 10යි. එහෙනම් මේ 1000 අතරින් ඇත්තම කතාව 990කට සිද්ධ වෙන මොනා කරන්නද? පොඩ්ඩක් පැත්තකටලා ඉන්න. 10 දෙනෙක්ට විතරක් ඔපචුනිටි එකක් හම්බෙනවා. ඉස්සරහට යන්න. ඒ පොඩ්ඩක් බලමු අර ව්‍යාපාරික අවස්ථා දෙන්න ඉන්න 100 දෙනා අතරේ අපි අපේක්ෂා කරන ව්‍යාපාරික අවස්ථාව දෙන්න ඉන්න මිනිස්සු සාමාන්‍යයෙන් ඔයා වගේ කෙනෙක්ගෙන් මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ? මිනිහෙක්ට නිකන් ලක්ෂ ගණන් ගෙවන්නේ නැහැ කම්පැනි එකේ. ගෙවන්න මොකක් හරි රීසන් එකක් තියෙනවා. එහෙනම් මෙයාලා මොන හරි දෙයක් ඔයාගෙන් අපේක්ෂා කරනවා. මොනවද අපේක්ෂා කරන්නේ? එයාලා ගෙවන මුදලට හරියන්න ක්වොලිටි සර්විස් එක. ඒ කියන්නේ එයාලා බලන්නේ මොනවද? සෙල්ෆ් ඩිසිප්ලින් එක. අද ලංකාවේ කෝපරේට් ලෙවල් එක බාල්දු වෙලා තියෙන්නේ. හරියට වැඩ කරන මිනිහෙක් හොයාගන්න එක හරි අමාරුයි ලංකාවේ. ඒත් හැබැයි ක්වොලිෆිකේෂන් තියෙන මිනිස්සු ඇත්තරන් ඉන්න. හැබැයි මේ සෙල්ෆ් කමිට්මන්ට් එක, සෙල්ෆ් ඩිසිප්ලින් එක හදපු මිනිස්සු හරි අඩුයි. බලන්න ඕනම තැනක හරියට වැඩක් කරන මිනිහෙක් ආයතනයකින් එළියට දාන්නේ නැහැ. ඒ මනුස්සයා වැඩි ගාණක් තියලා හරි ඒ ආයතනය තුල තියාගන්න තමයි වේට් එක දාන්නේ. හරියට වැඩක් කරන මිනිස්සෙක්ව තව කම්පැනි එකකින් වැඩි ගාණක් දීලා හරි හය කරන්න බලාගෙන ඉන්නවා. එහෙනම් ඔයා අර 10 ඇතුලේ කොයි ගොඩට දෙන්න ඕන? හරියට වැඩක් කරන මිනිස්සු 10 දෙනා ඇතුළට එන්න ඕන. අන්න ඒ අතරට ඔයාට આવොත් එහෙම අර ඔපචුනිටිස් දෙන්න බලන් ඉන්න මිනිස්සු ස්ථිර වශයෙන්ම ඔයාට අවස්ථාවක් දෙනවා. ඒක නතර කරන්න කිසිම කෙනෙක්ට බෑ. එහෙනම් ඔයා ඒ 10 ගොඩේ ඉන්න කෙනෙක් නම් යුනයිටඩ් එක සූදානම් හොත්තට සල්ලි හොයන්න පුළුවන් ඔපචුනිටි එකක් ඔයාටත් දෙන්න. ඒකම අපේ අවුරුදු 11ක අත්දැකීමත් එක්ක අපිට කැච් කරගන්න පුළුවන් වෙච්ච දෙයක් මම ඔයාලට ෂෙයා කරනවා. ඒ මිනිස්සුන්ට ඕන ඇත්තටම වේගෙන් ඉක්මනින් සාර්ථක වෙන්න. ආර කැමති පට ගාලා ඉක්මනට දියුණු වෙන මිනිස්සුන් හැමෝම කියන්නේ ඉක්මනින් ගොඩ යන්න ඕන මොනවා හරි තිබ්බනම් හොඳයි. ඒක හොඳයි අවුලක් නැහැ. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි ඉක්මනින් ගොඩ යන්න නම් මොනවද කරන්න ඕන කියන දේ ගැන හරි අදහසක් හරි අවබෝධයක් මිනිස්සුන්ට නැහැ. ඒ කියන්නේ මිනිහෙක්ට ඉක්මනින් සාර්ථක වෙන්න ඕන නම් අපි අවබෝධ කරගන්න යුතු දේවල් ටිකක් තියෙනවා. මොනවද ඒ? අපි උදාහරණයක් ගමු. වාහනවල බ්‍රෑන්ඩ්ස් වර්ග ගොඩක් එළියේ තියෙනවා. Toyota, Honda, BMW, Benz, right? Ferrari, Lamborghini. මෙන්න මේ වගේ වාහන බ්‍රෑන්ඩ්ස් වර්ග ගොඩක් තිබ්බත් හැම වාහනයකම ඉස්සරහට යන්න තියෙන රෝදවල හැඩය එක වගේ. ඒ වගේ තමයි මිනිහෙක්ට දියුණු වෙන්න ක්‍රම ගොඩාක් එළියේ තියෙනවා. ඒ වගේ වාහනවල බ්‍රෑන්ඩ්ස් වගේ. හැබැයි මේ හැම දියුණු වෙන්න තියෙන ක්‍රමයක් ඇතුළෙම ගොඩ යන්න තියෙන විදිය එකයි. ඒ හදා ගන්න ඕන මෙන්ටැලිටි එක අපි අවබෝධ කරගatiya යුතු දේ එකයි. ඒක හරියට වාහනවල රෝදවල හැඩය. මම මේකට කියන්නේ සාර්ථකත්වයේ ධර්මය කියලා. මේ ධර්මය අවබෝධ වෙන්නේ මෙන්න මේ දේවල් ඉගෙන ගන්න එක ඇතුළේ. මොනවද? entrepreneurship management, business management, time management, financial management, leadership skills අපි හදා ගන්න ඕන. public speaking පැත්ත අපි හදා ගන්න ඕන. right? එතනින් එහාට අපි human resource management, problem solving මේ වගේ දේවල් ඉගෙන ගන්න එක ඇතුළේ අපිට අර අවබෝධය කියන එක automatically එන්න ගන්නවා. උදාහරණයක් ගමු. බලලා තියෙනවා බහුභූතය කියන ෆිල්ම් එක. මේක තියෙනවා අර විජයනන්දසි දානවා කන්නාඩි දෙකක්. මේ කන්නාඩි දෙක දාගත්තට පස්සේ right එයාට වර්ල්ඩ් එකේ ඉන්න යක්කු කවුද, පෙරේතයෝ කවුද, දෙවිවරු කවුද කියලා වෙනම අඳුර ගන්න පුළුවන්. මේක ගැලවුවට පස්සේ යාට පේන්නේ හැමෝම පේන්නේ සාමාන්‍ය මිනිස්සු වගේ. ඒ වගේ තමයි මේ සාර්ථකත්වයේ අවබෝධය ආව මිනිස්සෙක් වැඩ කරන විදියයි, දකින්න විදියයි, මේ අවබෝධය නැති මිනිස්සෙක් දකින්න විදියයි, වැඩ කරන විදියයි හරි වෙනස්. එක්සැම්පල් එකක් විතර මේ අවබෝධය නැති මිනිස්සු හිතන්නේ මේ වගේ. ලංකාවේ සක්සස් එක පෙන්වලා තියෙන ට්‍රැඩිෂනල් පාත් එකක් තියෙනවා. ශිෂ්‍යත්වයේ O levels කරා, A levels කරා, හයි ස්ටඩි වලට කැම්පස් ගියා නැත්නම් බාහිර මොනාර දේවල් ටිකක් අවුරුදු 4ක් පහක් ඉගෙන ගත්තා. ඊට පස්සේ ජොබ් එකක් කරලා අවුරුදු 40කින් විතර බිස්නස් එකට එන්ටර් වෙනවා. ඊට පස්සේ තමන්ගේ තියෙන වර්කින් එක්ස්පීරියන්ස් වලින් තමයි මෙන්න මේ අවබෝධය කියන එක යම් තාක් දුරකට එන්නේ. ඒ අවබෝධය එන්න පටන් ගන්න තැන ඉඳන් තමයි මනුස්සයෙක් සක්සස් වෙන්න පටන් ගන්න. එතකන් කරන්නේ සර්වයිව් වෙන එක. හැබැයි මේ අවබෝධය තියෙන මනුස්සයා මොකද කරන්නේ? අර මම කලින් කතා කරපු සබ්ජෙක්ට්ස් ටික කලින් ඉගෙන ගන්න ගමන් ඒක ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් විදිහේ බිස්නස් එකට කලින් තියා මත ගන්නවා. එයාට පුළුවන් වෙනවා බොහොම කෙටි කාලයක් තුල සක්සස් වෙන්න. එහෙනම් මේ වීඩියෝ එක බලන ඔයාලට අවශ්‍යයි නම් මේ සාර්ථකත්වයේ අවබෝධය කියන එක ගන්න. ඒකට යුනයිටඩ් එක අපි රෙඩි කරලා තිනවා UA marketing course එක. අපි ළඟ තියෙනවා මිනිසුන්ව personal develop කරන බලගතු training programs. මේ දෙන්නේ අපේ business registration එක.
ඒ වගේ මේ ව්‍යාපාර ශේෂ්ත්‍රය කරගෙන යද්දී මෙන්න මේ විදිහට වට ආදායම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකට මේ වෘත්තිය තුල ආදායම උපයන්න කරන්න තියෙන්නේ මේ UA මාකටිං කෝස් එක සෝෂල් මීඩියා වල ඇඩ්වර්ටයිස්මන්ට්ස් දාලා ඒක මිනිස්සු අලෙවි කරා. ඒ හරහා ඔයාට ලැබෙන ආදායම සතිපතා ලබා ගැනීම හැකියාව යුනයිටි කරා අපි දීලා තියෙනවා. මේ ව්‍යාපාරය ආරම්භ කරනවා නම් ඔයාට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. free version and paid version කියලා. free version එක තෝරගත්තොත් එහෙම ඔයාට කිසිම වියදමක් දරන්න දෙයක් නැහැ. ඒ වගේම ඔයාට අපේ basic course එකක් විතරක් ඔයාට හම්බ වෙනවා. ඒක තුල බොහොම පොඩි ආදායමකට ඔයාට යන්න පුළුවන්. paid version එක තෝරගත්තොත් එහෙම අපේ UA marketing කියන course එක ඔයාට buy කරලා ඒ දැනුමෙන් ඔයා සංවර්ධනය වෙන ගමන් ඔයාට පුළුවන් අපේ courses social media හරහා sell කරලා දෙවන්ත ආදායමකට යන්න. right එහෙනම් මෙතනින් අපි බලමු මේ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ free version එක තෝරගත්තොත් ඔයාට ආදායම අපි ගෙවන්නේ කොහොමද කියලා. මේ ඉන්නේ ඔයා කියලා අපි හිතමු. ඔයා අපේ UM marketing course එක ඔයාගේ ඉන්න social media වල right client කෙනෙක්ට ඔයා sell කරනවා. ඔයාට ලැබෙන ආදායම තමයි රුපියල් 500. right එතකොට එහෙනම් ඔයා දවසට sale එක ගන්න දවස් 10ක් වැඩ කරොත් එහෙම මේන් තියෙනවා ඔයාගේ ආදායම රුපියල් 5000ක් ඔයාට earn කරන්න පුළුවන් දවස් 10ට. ඔයා දවසට sale එක ගන්න දවස් 30ක් වැඩ කරොත් මොකද වෙන්නේ? ඔයාට රුපියල් 15000ක් ආදායම මේ සැලසුම අනුව ඔයාට ලැබෙනවා. right අපි බලමු මෙතනින් යට ඔයා paid version එක තෝරගත්තොත් ඔයාට ආදායම ලැබෙන සැලසුම මොකක්ද කියලා. free version එක වගේ නෙමෙයි paid version එක තුල ඔයාට නැති හැකියාවන් post එක තුල වගේ අපි සංවර්ධනය කරමු. විශේෂයෙන්ම අලෙවි කරන හැකියාව. right marketing ගැන තියෙන skill එක අපි වගේ develop කරනවා. එතකොට අද තියෙනවට වඩා ලොකු දැනුමකින් තමයි ඔයා මේ ව්‍යාපාර ශේෂ්ත්‍රය කරන්න ගන්නේ. ඔයා free version එකේ කරද්දි දන්නේ නැති ගොඩක් දේවල් ඔයා මේ process එක ඉගෙනගෙන අවබෝධයකින් ඔයා මේක කරන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ව්‍යාපාරය තුල යන sales ප්‍රමාණය වැඩි වෙනවා. අපි උදාහරණයක් ගමු. මේන් ඔයා මොනවා දැන් අපෙන් අධ්‍යාපනය ලැබලා marketing ගැන ඉගෙනගෙන අපේ strategies follow කරලා ඔයා sales කරන්න පටන් ගන්නවා. ඔයා paid version එක තුල sale එකක් කරොත් එම රුපියල් 2500ක ආදායමක් ඔයාට ලැබෙනවා. අපි උදාහරණයක් ගමු. ඔයා ඇවිල්ලා දවසට එක sale එක ගානේ දවස් 10ක් වැඩ කරනවා. එන ඔයාගේ ආදායම කීයද? රුපියල් 25000යි. දවසට එක sale එක ගානේ ඔයා දවස් 30ක් වැඩ කරොත් එම ඔයාගේ මාසික ආදායම රුපියල් 75000යි. දැන් ඔයා මේ ව්‍යාපාරේ පටන් අරගෙන අපේ course එක කරගෙන ඔයා දැන් අත්දැකීම් ටිකක් වැඩිපුර ලබලා තිනවා. ඔයාගේ පැත්තෙන් හැකියාවන් තව ටිකක් ඔයා ඩෙවලොප් කරන් තිනවා. දැන් ඔයාගේ ව්‍යාපාර ශේෂ්ත්‍රය තුල දවසට sales දෙකක් යනකොට ඔයාගේ ව්‍යාපාරේ ගොඩනගලා තියෙනවා. එතකොට ඔයාගේ දවසේ ආදායම රුපියල් 5000යි. දවස් 10ක් වැඩ කරොත් එහෙම ඔයාගේ ආදායම රුපියල් 50000යි. ඔයා දවස් 10ට රුපියල් 50000ක් ගත්තොත් එහෙම දවස් 30කට ඔයා හොයනවා රුපියල් 150000. තවත් ඔයා මේ ව්‍යාපාරය බැලලා කරන්න ගන්නවා. right දවසට ඔයාගේ දැන් ව්‍යාපාරය තුල sales 4ක් යන්න ගන්නවා. රුපියල් 2500 4ක් කියලා කියන්නේ ඔයාගේ දෛනික ආදායම රුපියල් 10000. ඒ කියන්නේ 10 දවස් 10ක් ඔයා sell කරොත් එහෙම මොකද වෙන්නේ? ඔයාගේ ආදායම රුපියල් ලක්ෂයක් බවට පත් වෙනවා. දවස් 20ක් sell කරොත් එහෙම ඔයාගේ ඉන්කම් එක රුපියල් ලක්ෂ 2යි. ඔයා දවස් 30ක් sell කරොත් එහෙම මොකද වෙන්නේ? ඔයාගේ ආදායම රුපියල් ලක්ෂ 3යි. එහෙනම් මෙන්න මේ විදිහට ඔයාට free version එකෙන් සහ paid version එකෙන් ඔයාට ආදායම් ලබා ගැනීම හැකියාව Unity කරා දීලා තියෙනවා. එහෙනම් ඔයාගේ සාර්ථකත්වයේ උරුමය ගොඩනගන මේ දැවැන්ත වැඩපිළිවෙලේ වටිනාකම කීයද? මුදලින් රුපියල් 12000 විතරයි. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයාට අවස්ථාවක් තියෙනවා. right මේ course එක 150ක discount එකක් එක රුපියල් 6000කට ඔයාට ලබා ගන්න. ඒ වගේම මේ process එක ඔයා paid version එකට යනකම් ඔයාට පුළුවන් මේක experiment කරන්න අපේ free version එක යන්න. මේ දේවල් ගැන ඔයාට වැඩිදුර විස්තර අවශ්‍යයි නම් මේ නම්බර් එකට ඔයා කතා කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ කාට යාළුවව contact කරන්න. අපේ තියෙන Zoom session එකක් මේ Zoom session එකට ඇවිල්ලා මේ හැම දෙයකටම access ලබා ගන්න. මේ පද්ධතිය ඇතුලේ මොනවද වෙන්නේ කියලා ඔයාට අලුත් updates ගන්න අපිව subscribe කරලා follow කරලා notifications on කරලා තියාගන්න. මේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට share කරන්න. UA marketing වල අලුත් update එකකින් නැවත වතාවක් අපි හම්බෙමු. හැමෝටම all the best.